අද බලන්න සභාපතිතුමනි අපේ රටේ ආයෝජක කොච්චර ඇවිල්ලාද කියලා 2024 මේ මාස 3-4ට මේ කාර්තුවට විතරක් ඩොලර් මිලියන 650ක් ඇවිල්ලා තියෙනවා. ඩොලර් මිලියන 650ක් ඇවිල්ලා තියෙනවා foreign direct investment. ඍජු ආයෝජන 2023 අවුරුද්දටම ආවේ 483යි. පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබාදී මා විශ්වාස කරන්නේ පැනඩෝල්. 2024 අවුරුද්දට ආවේ 724යි ඔක්කොම. ඒත් ව්‍යාපෘති 93යි අවුරුද්දටම අපේ කාර්තුවට දැන් ඇවිල්ලා තියෙනවා BOI එක සභාපතිතුමා අපිට කියනවා ව්‍යාපෘති 64යි ආයෝජන ඩොලර් මිලියන 650යි. අර චාමර සම්පත්තියෙන් පේල් කියලා ඔන්න පාස් එකක්. ඩොලර් මිලියන 650යි කාර්තුවට. මේ අපේ අපනයනාව දැන් වැඩි වෙලා තියෙනවා. අපේ බදු ගෙවන්න ජනතාව ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ බදු ගෙවනවා. මොකද අපි ඉතිහාසයක් කතාවක් ඇහුවේ මොකද හැමදාම ව්‍යවසායකයා බදු ගෙවන්නේ නැහැ මන්ත්‍රීතුමා බදු ගෙවුවට වැඩක් නැහැ උඹලා හොරකම් කරනවා කියලා. අපි මොකටද බදු ගෙවලා ආණ්ඩුවේ ලොක්ක හොරකම් කරනවා කියලා තමයි තිබුණේ. අද එහෙම නැහැ. අද ව්‍යවසායකයෝ බදු ගෙවනවා. කැමැත්තෙන් බදු ගෙවනවා. ටින් නම්බරය ගන්න පොලිමේ ඉන්නවා. අද ආයෝජක එනවා. රටවල් වල නායකයෝ එනවා. විදේශ ඇමතිවරු එනවා. අපිට ගිවිසුම් අස්සම් ගන්න කතා කරනවා. ඇයි ඒ? දැන් මේක රටක්. මේක අපායක් කරලා තිබුණේ. මේක රටක් නෙමෙයි. මේක ඇවිල්ලා පාතාලයක් තිබුණේ. මේක චෞර රාජ්‍යයක් තිබුණේ. ගරු ඇමතිතුමනි තව විනාඩි 2ක කාලයක්. ඒකිට මේ චෞර රාජ්‍ය මේ රටේ ජනතාව ජන අරගලයකින් සුද්ධ පවිත්‍ර කරා. අවතාර ටිකක් තියෙනවා තාම. ඒ අවතාර ටික නීති හමුවට ගෙනල්ලා නීත්‍යානුකූලව පාර්ලිමේන්තුව වල තියන්නේ නැතුව මහ ජනතාවට පේන්නවත් නැතුව දූපතකටම ගෙනියන්න ඕන. මම නම් ඒකට පෙනී ඉන්නවා. දැනුම් කර වංචාව කරපෙවුන් ගෙනියන්න ඕන. රනිල් වික්‍රමසිංහල ඒගොල්ලොත් එක ගහපු කට්ටිය ගෙනියන්න ඕන. අර්ජුන ඇලෝසියස්ලා ගෙනියන්න ඕන. ඒක අපි කියන්නේ නැතුව වෙන කවුරු කියන්නේද? ඒක ඕගොල්ලෝ කියන්නේ නැහැ. ඒක හර්ෂණ නානායක්කාර කියන්නම ඕන. අධිකරණමැතිතුමා ඒක කෙලින් කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා මම හිරේ දානවා කියලා. මම කියනවා. රාජපක්ෂලා හිරේ දානවට මේ රටේ ජනතාව අසතුටු නෑ. මේ රටේ ජනතාව දන්නවා ඒගොල්ලෝ ගහපු ගැහිලි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. සමහරුන්ගේ ජීවිත වලින් ඒගොල්ලෝ වන්දි ගත්තේ. තජුදීන්ලගේ ජීවිත වලින් ගත්තේ වන්දි. ලසන්ත වික්‍රමතුංගලගේ ජීවිත වලින් වන්දි ගත්තේ. ඒවට ඒ අපරාධ වලට මේ රටේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. ඒවා ඒ ඇත්ත කතා. පාස්කු ප්‍රහාර එහෙමයි. අපිට අමාරුකමක් තියෙන බව අපි දන්නවා. මොකද අපි ආණ්ඩුවක් කරගෙන ඒ ආණ්ඩුවේ ඉන්න නිලධාරීත් එක්ක වැඩ කරන්න වෙලා තියෙන නිසා අමාරුයි. මේක ලේසි නෑ. මේ රටේ ජනතාව එක තේරුම් ගන්න ඕන. බුද්ධ්‍යංශ නිලධාරීත් එක්කම මේගොල්ලෝගේ හොරකම් අල්ලන්න ඕන. ඉතිහාසයේ බුද්ධ්‍යංශ නිලධාරී කරපු වැඩි වලට නීතිය ක්‍රියාත්මක කරන්නත් ඕන. පොලිස්පති මේ ඉන්න පොලිසිය මහතුරුත් එක්කම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. හිටපු පොලිස්පතිවරයාට විරුද්ධවත්. එහෙම තමයි. ඒක ලේසි නෑ. අමාරුයි. ඒකට නීතිඥයෝ නඩුකාර හාමුදුරුවරු ඒගොල්ලෝ ඒ කාලේ අහපු නඩු තීන්දුව තමයි තියෙන්නේ. ඔය ලේසි නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී කලින් මේගොල්ලන්ට ඕන විදියට යටත් වෙලා ඉන්න සිද්ධ වෙච්ච මිනිස්සු. ඒගොල්ලෝ අහිංසකයි. හැබැයි අද ඒගොල්ලන්ට ස්වාධීන වැඩ ගන්න වෙනවා. හැබැයි ඒගොල්ලෝම ගත්ත තීරණ වලට විරුද්ධ වැඩ ගන්න වෙනවා. ටික දෙනෙකුට අමාරුයි. මේගොල්ලන්ට වහල් සේවය කරපු අයට ගොඩක් අමාරුයි. මේගොල්ලන්ගේ වහල් සේවය කරපු අයට ගොඩක් අමාරුයි. කොන්ද කෙලින් තියාගෙන එදා හිටපු අයට අදත් කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට හිසනම ආචාර කරනවා. පොලිසිය මහතුරු ඉන්න හැම අධිකරණ පද්ධතිය හැම ඉන්නවා. නීතිපති දෙපාර්තමේන්තුවේ හැම ඉන්නවා. අල්ලාසෝ දූෂණ කොමිසමේ ඉන්නවා. එදත් රාජ්‍ය සේවය කොන්ද කෙලින් තියාගෙන හිටියා. අදත් රාජ්‍ය සේවය කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා. එදත් කොන්ද නමාගෙන හිටපු කට්ටියට අද ටිකක් අමාරුයි. අපි කියන්නේ ඒකයි. ඒකින්ද මම කියන්නේ අධිකරණ මැතිතුමා නීතිය ක්‍රියාත්මක කරන්න ඔයාට වෙන කවුරු නැතත් මේ රටේ ජනතාවගේ ආශිර්වාදය තියෙනවා. ඒ බලය ක්‍රියාත්මක කරන්න ඕන. මේ රටේ ජනතාව කියන්නේ මොකද්ද? උඹලට බලය දුන්නා ක්‍රියාත්මක කරපල්ලා කියලා. ඒකින්ද අද දූෂණ විරෝධී පනත මේ විදිහට සංශෝධනය කරන දවසේ විකුණන්න තිබිච්ච ශ්‍රී ලංකන් ගුවන් සේවයට පණ දීපු දවසක මේ ඓතිහාසික දවසේම මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ලැබීම ගැන මගේ සතුට ප්‍රකාශ කරමින් මගේ අදහස් දෙකීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.